සුබ උදෑසනක් ඕගොල්ලෝ සියලු දෙනාටම. මේ පේන්නේ ඈතින් හන්තාන කඳු වැටිය. ඉතින් මීදුමෙන් ටිකක් වැහිලා දැන් නම් මීදුම ටිකෙන් ටික ඉවත් වෙලා යනවා. ඉතින් හරිම ලස්සනයි. මේ වටේටම අපිට හන්තාන කඳු වැටිය තමයි පේන්නේ. ඉතින් ලස්සනට ගන්න බෑ මේ ගස් කොළන් තියෙන නිසා. ඉතින් උදේට හරිම ලස්සනයි. මේ බලන්නකෝ යාළුවනේ. හීම්බෝවිටියා මල් පිපිලා තියෙන ලස්සන. ඉතින් හරිම ලස්සන ඇහැට ප්‍රිය දම් පාටක තමයි මේ හීම්බෝවිටියා මල් පිපිලා තියෙන්නේ. මේ බලන්නකෝ ලස්සන. අවුව සැර නිසා මං හිතන්නේ අවුවට තමයි මේවා ගොඩාක් ලස්සනට පිපෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. ඇහැට හරිම ප්‍රිය දසුණක්. ඉතින් අද උදේම මම මගේ ඔක්කොම මල් ගස් වලට වතුර දැම්මා. මොකද මේ දවස්වල සැරේට පායන නිසා ඔයාලටත් එහෙම ඇති කියලා මම හිතනවා. ඒ නිසා මම මගේ ඇන්තූරියම් සහ අනෙක් සියලුම මල් වලට වතුර දැම්මා. වතුර දාලා වේලුණු කොළ ඉවත් කරලා, මැරුණු මල් ඉවත් කරලා ඔස්ම කෝට් ටිකකුත් මම පොහොර හැටියට යෙදුවා මේ මල් වලට. ඉතින් එන්නකෝ අපි ටිකක් මිදුලේ ඇවිදින්න. මිදුලේ ඇවිදින එක තරම් සතුටක්, මල් බලන එක තරම් සතුටක් ඉතින් තවත් නෑ නේද? හරිම ආසයි මේ විදිහට ලස්සනට මල් බලන්, මල් පිපිලා තියෙනකොට හරිම ලස්සනයි. හිතට පුදුම සහනයක් දැනෙනවා මේ මල් ගස් දිහා බලලා. මෙතන තමයි මගේ බිගෝනියා මල් ගස් ටික මම තියලා තියෙන්නේ. ඉතින් එයාලටත් දවසක් කර දවසක් වගේ මම වතුර දානවා. නැත්තම් කොළ ඔක්කොම මෙලවිලා යන නිසා. ඉතින් මේ ශාකවලටත් එහෙමයි. හැම එකටම ඉතින් වතුර දානවා. ඉතින් මේ බලන්නකො ලස්සන කුණ්ඩලු මලක් පිපිලා තියෙනවා. රෝස මලක් වගේ. හරිම ලස්සනයි. ඉතින් මේක තමයි අපිට තියෙන එකම සතුට. මේ මල් දිහා බලලා ලබන සතුට. මේ බලන්නකෝ මේ ඇන්තූරියම් ටික. මේ දේශීය ඇන්තූරියම්. ඉතින් මේවත් මම බොහොම ලස්සනට ආසාවෙන් පොහොර යොදලා හදා ගන්නවා. මම හැමදාම ඕගලන්ට ඉතින් මේවා පෙන්නනවා. ඉතින් මේකෙන් තමයි ලොකුම සතුටක් අපිට ලබන්න පුළුවන්. මේ බලන්නකො මේ බිගෝනියා පඳුරේ තියෙන මල්. මේවා අපි ඉතින් කැලෑවට හැදෙනවා කියලා වැඩි ගණන් ගන්නෑ නේද? ඒ වුණාට ලස්සනට මල් පිපිලා තියෙනවා ඒ බිගෝනියා පඳුරේ. මේ බලන්නකො හරිම ලස්සනයි. හරිම ලස්සනට මල් පිපිලා තියෙන අමුතුම ලස්සනක් තියෙනවා ඒ මල් වල. ඉතින් හරි ආසයි මේව දිහා බලනකොට. ඉතින් මේ මගේ මිදුලෙන් පහළ කොටස තමයි මේ තියෙන්නේ. ඉතින් මම මේකෙත් ඔය නොයෙකුත් විසිතුරු පැල වර්ග එහෙම මේකෙත් හදනවා. ඒව තමයි මම මේ ඔයගලන්ට පෙන්නන්නේ. මේ ක්‍රූටන් ගහක් එයත් උසට හැදිලා තියෙනවා. මේ බලන්නකො මෙයාගේ ලස්සන. මෙයත් ලස්සනට හැදිලා තියෙනවා. මේ අවුවට තමයි මෙයාලගේ කොළ ලස්සනට පාට වෙන්නේ. ඉතින් හරිම ලස්සනට තියෙනවා. ඉතින් මේ මගේ මිදුලේ පහළ කොටස. ඉතින් මට පුළුවන් විදිහට මම මගේ මිදුල ලස්සන කරගන්න තමයි බලන්නේ. ඉතින් චූටි වෙනස්කම් ටිකක් කරන්න කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් බලමු අපි ඉස්සරහට කරගන්න පුළුවන් වෙයිද කියලා. මේ තියෙන්නේ මගේ ලස්සන ඇග්ලොනිමා ශාකයක්. එයත් හෙවනේ තමයි ඉන්නේ. හෙවනට තමයි එයාලා ලස්සන වෙන්නේ. ඉතින් මේ මගේ අනික් ඇන්තූරියම් බ්ලැක් ක්වීන් කියන ඇන්තූරියම් ටික. ඉතින් ඒවටත් මම අද පොහොර යොදලා වතුර දැම්මා. ඉතින් මේක තමයි අපිට මානසිකව ලබන්න පුළුවන් ලොකුම සතුට. මේ බලන්නකො මෙයාලත් කොළ ඔක්කොම මැරිලා ගිහිල්ලා අලේ තිබිලා දැන් තමයි එයාලා ආපහු හැදෙන්නේ. මේ ශාක
කැලේඩියම් වර්ග. ඉතින් එයාලත් බොහොම ලස්සනට හැදිලා තියෙනවා. ඉතින් මගේ යාළුවනේ අපි හැම වෙලාවෙම සතුටින් ඉන්න උත්සාහ කරමු. හිතට මොනතරම් කරදරයක් ආවත් අපි හැම වෙලෙම හිතට සතුට ලබා ගන්න උත්සාහ කරමු. ඒක තමයි මං හිතන්නේ අපි ජීවිතයේ ලබන ලොකුම ජයග්‍රහණය. හැමදාම සතුටින් ඉන්න අපිට ලැබෙන්න ඕනේ. ඉතින් අදට ගිහින් එන්නම්. ඔයාලා සියලු දෙනාටම වාසනාවන්ත සුබ දවසක් වේවා.